දෙවියන් වහන්සේ අබ්‍රහම්ට වයස 75 වෙද්දී පොරොන්දුවක් දුන්නා. අවුරුදු 24ක් පමණ කාලයක් ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටුවන බව පෙන්වන කිසිදු අවස්ථාවක් තිබුණේ නැහැ. එහෙත් අබ්‍රහම් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට විශ්වාස කළා. පොරොන්දු කළා කියලා විශ්වාස කරමින් කුමක් සිදු වුණත් දෙවියන් වහන්සේ විශ්වාසදායකයි කියලා. ලිලපතා බාමර ලියවී ඇති පරිදි ඔහු විශ්වාස කළ දෙවියන් වහන්සේගේ සන්දියේ මම ඔබව ජාතීන් බොහෝවකට පියෙක් කරලා තියෙනවා. මලවුන්ට ජීවය දෙනත් නොපවතින දේවල් පවතිනවා ලෙස කැදවනත් ඔහුය. රෝමයෝ 4 වචනේ 17. අබ්‍රහම්ට වයස අවුරුදු 100ක් වූ විට ඔහුගේ ශරීරයේ මලවු එකක් වගේම සාරාගේ ගර්භයත් මලවුණා. එවැනි තත්වයක දරුවෙකු ලැබීමේ හැකියාවක් නොතිබූ විට දෙවියන් වහන්සේ අබ්‍රහම්ට කිව්වා මම ඔබව ජාතීන් බොහෝවකට පියෙක් කරලා තියෙනවා කියලා. ඔහු මේ පොරොන්දුව දීලා එය ගිවිසුමක් ලෙස තහවුරු කළා. මට නම් බලන්න මගේ ගිවිසුම ඔබ සමගයි. ඔබ ජාතීන් බොහෝවකට පියෙකි. ඉදිරියට ඔබේ නම අබ්‍රහම් කියලා නොකියවේ. ඔබේ නම අබ්‍රහම් කියලා කියවේ. මන්ද මම ඔබව ජාතීන් බොහෝවකට පියෙක් කරලා තියෙනවා. මම ඔබව ඊටමත් පළපුරුදු කරමි. ඔබෙන් ජාතීන් බිහිවනු ඇත. රජවරු ඔබෙන් උපදිනු ඇත. මම මගේ ගිවිසුම ඔබ හා ඔබේ පසුපරපුර සමග ඔවුන්ගේ පරම්පරාවලදී සදාකාලික ගිවිසුමක් ලෙස පිහිටවන්නෙමි. ඔබටත් ඔබේ පසුපරපුරටත් දෙවියන් වීමට. එසේම ඔබටත් ඔබේ පසුපරපුරටත් ඔබ අමුත්තෙකු ලෙස සිටින මේ භූමිය සම්පූර්ණ කැනාන් භූමිය සදාකාලික උරුමයක් ලෙස දෙමි. මම ඔවුන්ගේ දෙවියන් වන්නෙමි. ඉපරණ ගිවිසුම 10:4 වචක. ආශාවක් සඳහා හේතුවක් නොතිබුණත් අබ්‍රහම් සහ සාරා ආශාවෙන් විශ්වාස කළාය. ඒට හේතුව වන්නේ පොරොන්දුව දුන් දෙවියන් විශ්වාසවන්තයෙකු බව ඔවුන් විශ්වාස කළාය. ඔහු වචනයක් කීහොත් ඒ වෙනස් නොකරන බවත් ඒ නිසැකවම ඉටුවන බවත් ඔවුන් විශ්වාස කළාය. ඔහු විශ්වාසය නැතිකමින් දෙවියන්ගේ පොරොන්දුව ගැන සැලැස්වීමක් නොකළේය. නමුත් විශ්වාසයෙන් ශක්තිමත් වී දෙවියන්ට ගෞරවය දී ඔහු පොරොන්දු කළ දේ ඉට කිරීමට හැකි බව සම්පූර්ණයෙන්ම විශ්වාස කළේය. රෝමියෝ 4:20-27 වචන. විශ්වාසයෙන් සාරාටත බීජය ගැනීමට ශක්තිය ලැබුණාය. ඇය වයස අවුරුදු ඉක්මවා සිටියේදී දරුවෙකු බිහි කළාය. ඇය පොරොන්දු කළ දෙවියන් විශ්වාසවන්තයෙකු ලෙස සැලකුණු නිසාය. හීබ්‍රුව 11:11 වචනය. දෙවියන් වහන්සේ අබ්‍රහම්ට වයස 75 දී වසර 28ක් පමණ කාලයක් පොරොන්දුවක් දුන්නාය. ඔහුගේ ජීවිතයේ කිසිදු අවස්ථාවක් නොතිබුණා දෙවියන්ගේ පොරොන්දුව ඉටුවන බව පෙන්වන්න. ඒත් අබ්‍රහම් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ විශ්වාස කළාය. පොරොන්දු කළ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයෙකු බව කුමක් සිදු වුණත් විශ්වාස කළාය. අපි අපගේ ජීවිතයේ මේ මොහොතේ හමුවන අවස්ථා ගැන බිය විය යුතු නැහැ. අපගේ තත්ත්වය වෙනස් වීමට කිසිදු හැකියාවක් නොපෙනේ නම්වත් අපි දෙවියන් වහන්සේ උදෙසා විශ්වාසයෙන් සිටිය යුතුයි. අපගේ ආශාව දෙවියන්ගේ වචනේ සහ ඔහු අපට දුන් පොරොන්දුවල තිබිය යුතුයි. අපගේ ආශාවේ පිළිගැනීම දැඩිව තබා නැලිමු. අනියම් නොවී පොරොන්දු කළ ඔහු විශ්වාසවන්තයෙකි. මෙබ්‍රයෝ 10 වචනේ 23. මහත්මයාණන් වූ යේසුස් ක්‍රිස්තුගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ ශුද්ධාත්මයාණන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමේන්.